තවත් සංචාරයක ආරම්භය. අද අපි යන්න හදන්නේ අවුරුද්දට එක් වතාවක් පමණක් යන්න අවස්ථාව ලැබෙන ලංකාවට දුරින්ම තියෙන දූපතෙහි දේව මංගල්‍යයට සහභාගී වීම සඳහා. අපි ඉතින් මේ ගමනේදී දැන් සැලකිය යුතු දුරක් ඇවිල්ලා ඉන්නවා. මේ අපි දැන් කඩවතින් එක්සිට් කරලා ඉස්සරහට යන ගමන් ඉන්නේ. දැන් වෙලාව 2 විතර වෙලා දැන් මේ ඉන්නේ අනුරාධපුර පූජා නගරයේ පහු කරලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ පාරේ තියෙන මීදුම් ගතිය වැඩි නිසා ගොඩක් පරීක්ෂාවට තමයි අපි ඉස්සරහට යන්නේ. මේ විදිහට තව කිලෝමීටර් 300ක් පමණ යන්න තියෙනවා අපේ ගමනේ ආරම්භක ස්ථානයට. අපි යන්න ඕන කුරිකට්ටුවාන් ජැටියට. දැන් නම් ඉතින් අපි යාපනයට ගොඩක් කිට්ටු කරලා ඉන්නේ. අපිට මෙහෙම ඉස්සරහට යනකොට මුලින්ම හම්බෙන්නේ සංගුප්පිට්ටි පාලම. ඉතින් අපි එතන මොහොතක් නතර වෙන්න කල්පනා කරනවා. මොකද තාම ඉර උදා වෙලා නැති නිසා අපිට ලස්සනට ඉර උදා වීමේ දර්ශනය බලා ගන්න පුළුවන් වෙයි කියලා සිතනවා. මේ තමයි යාපනයේ අර්ධද්වීපය සහ පුනරීන්යා කරන සංගුප්පිට්ටි පාලම. ඉතින් මෙහි උදෑසන ඉර දර්ශනය වගේම හවස ඉර බැස යන දර්ශනයද නැරඹීමට ගොඩක් දෙනා එක්රැස් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් යාපනයේ අර්ධද්වීපයට ඉර උදාව සිදුවන්නේ. ඉතින් මේ ලස්සන දර්ශනය නැරඹීමෙන් අනතුරුව අපි යනවා කුරිකට්ටුවාන් ජැටියට. වෙනද වගේ නෙවෙයි අද නම් ඉතින් කුරිකට්ටුවාන් ජැටිය ගොඩක් දුරට කාර්යබහුල වෙලා තියෙන්නේ. මොකද මෙතනින් තමයි ඩෙල් නාගදීප අත්තේ යන්න අවශ්‍ය කරන බෝට්ටු ලබා ගන්න වෙන්නේ මෙතන. ඔන්න ඔය විදිහට තමයි ඉතින් කුරිකට්ටුවාන් ජැටිය අද කාර්යබහුල වෙලා තියෙන්නේ. අත්තතිව් යන්න බොහෝ දෙනෙක් පොලිමේ රැඳී සිටින නිසා අපි තීරණය කරනවා නාගදීප විහාරයේ වැඳ පුදාගෙන යන්න. නමුත් එහි යන්නත් අපිට ටික වෙලාවක් පමණ පොලිමේ රැඳී සිටින්න වුණා. ඉන් අනතුරුව තමයි අපිට මෙන්න මේ විදියකට නාගදීපේ වැඳ පුදා ගන්න බෝට්ටුවකට නගින්න හම්බෙන්නේ. මේ විදියට තමයි අද කුරිකට්ටුවාන් ජැටිය කාර්යබහුල වෙලා තියෙන්නේ. මේ ඉන්න නේවියගේ රණවිරුව තමයි මේ දේව මංගල්‍ය ආරම්භ කිරීමට පසුතම දූපතට අවශ්‍ය කරන ලබන සියලුම පහසුකම් ටික සලසා දෙන්නේ. මේ විදියට අප නයිනතිව් ජැටිය දක්වා ගමන් කරනවා. මෙය විනාඩි 20ක 30ක පමණ මුහුදු ගමනක්. නාගදීප පුදබිම වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අපි ගමන් කරන්නේ නාගපූෂානි අම්මාන් කෝවිල වෙතට. එහිදී තිබුණු දේව මෙහෙයන්ටද සහභාගී වී අප නැවතත් කුරිකට්ටුවාන් ජැටිය වෙතට ගමන් කිරීමට බෝට්ටුවක් එන තෙක් මඟ බලාගෙන ඉන්නවා. නයිනතිව් දූපත ඉතිහාසයේ පුරාණ ස්ථානයක් ඇති ස්ථානයක් ලෙස සඳහන් වේ. මෙය බෞද්ධයන්ට ඉතාමත් වැදගත් වන ස්ථානයක් වේ. බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකා තුන්වන ගමනේදී නාගරජුන් දෙදෙනා අතර ඇති වූ විරෝධය සමතයකට පත් කිරීම සඳහා මෙම ස්ථානයට වැඩම කරවා වූ බව සඳහන් වේ. ඔය විදියට අප නාගදීප විහාරය වැඳ පුදාගෙන පැමිණෙද්දී මේ ආකාරයට තමයි අවට මුහුදු තීරය දිස්වන්නේ. මෙලෙස බොහෝ වෙලාවක් රැඳී සිටීමෙන් පසු රාත්‍රී 8ට පමණ පෝලිම් දිගුවේ සිටි අපටද අවස්ථාව උදා විය. මෙලෙස බෝට්ටුවට නැගගත් අප කෙමෙන් දියඹ දෙසට ඇදුණි. ඉතින් මෙම බෝට්ටුව තුල කිසිදු එළියක් නොමැත. එළිය ලැබුණේ අහසේ පායා තිබුණු හඳ එළියෙන් සහ තරු වලින් පමණි. එමෙන්ම අප සතුව තිබූ ජංගම දුරකථනවල ටෝච් එළියද සහාය දැක්වුණි. ටික දුරක් යන විට නැවකින් අපහට ආලෝකයක් නිකුත් කරන සංඥාවක් දක ගන්නට ලැබුණි. කෙසේ නමුත් එම නැව ආසන්නයට
ගිය අප සියලු දෙනාම එම නැවට නංවා ගනු ලැබින්. මේ ආකාරයට පැය 4ක පමණක් මෙම නැව් ගමන ක්‍රියාත්මක විය. එහිදී අපට අවශ්‍ය කරන ලබන ආහාර පාන සියලුම දේවල් නාවික හමුදා රණවිරුවන් විසින් ලබා දීමට කටයුතු කළේය. අවසානයේදී අප නිරුපද්‍රිතව කච්චති දූපත බලා පැමිණට විට උදෑසන 3 පමණ විය. මේ වන විටත් මෙම දූපත බැතිමතුන් 13,000කින් පමණ පිරී ඉතිරී ගොස් ඇත. ඉන්දියාවේ සිටද බැතිමතුන් විශාල ප්‍රමාණයක් මෙම දේව මංගල්‍ය සඳහා සහභාගී වී ඇත. ඔවුන් පැමිණි බෝට්ටු මෙම කච්චති දූපත අසල ජැටියේ නවතා තිබූ නිසා අප පැමිණි නෞකාවද ජැටියට සේන්දු කිරීමට නොහැකි විය. ඒ හේතුවෙන් නැවතත් නාවික හමුදාවේ බෝට්ටු සේවාවන් යොදාගෙන අප කච්චති දූපත බලා පිටත් කර හැරීමට නාවික හමුදා රණවිරුවන් කටයුතු කළේය. මෙම දූපත තුළ වෙළඳ සල්පිල්ද ක්‍රියාත්මක වනවා. එහිදී ඉන්දියාවෙන් පැමිණි වෙළෙන්දන් සහ ශ්‍රී ලංකාවෙන් පැමිණි වෙළෙන්දන් වෙළඳාම් කටයුතු වල නිරත වෙනවා. එහිදී අපට ඉන්දියානු රුපියල් වලින් සහ ශ්‍රී ලාංකික රුපියල් වලින් බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් පවතිනවා. දූපත තුළ බොහෝ බැතිමතුන් සංඛ්‍යාවක් රැඳී සිටි බැවින් අප දේව මංගල්‍යයට සහභාගී නොවී උදෑසනම කරිකුට්ටුවන් බලා ඒමට පෝලිමට එක් විය. ඉතින් ඔබ මේ දකින්නේ උදෑසනට කච්චති දූපතෙහි ස්වභාවයයි. මේ ආකාරයට ටික වේලාවක් පෝලිම තුල රැඳී සිටි අතර අපට කරිකුඩ්ඩුවන් බලා ඒමට බෝට්ටුවක් පැමිණියේය. මේ ආකාරයට 2026 කච්චති සංචාරය අමතක නොවන මතක එක් කරමින් නිමා විය.